රූම් එකට මොකද්ද? ගන්න බැයිද ඔයාලට? මොකද්ද? මිනිස්සු වෙනස් ඔයාලා වෙනවා මේ බං. රූම් එකට ගන්න කොහොමද කියලා අහන්නේ. නෑ ආස නෑ ඒවටර. ඒ රූම් එක නෙවෙයි බං. බෑකෝ සපන්ත පරාද අයියෝ. අපිට වරණ. එන වොයිස් එකත් එක්ක. පරණ ප්ලාස්ටික් වලට දෙනවලු බූෆර්. එපා එපා. ඊ මම බනාන කෙටි. අන්දේද? ඔව්. හරි අරු මියුට්. මම මියුට්. ඒකයි දැහෙන අවුල. නෑ ඒක තමයි වැදගත්ම දේ. නැත්තම් කොණුවරප පිරලා රෙකෝඩින් එකේ. අන්නේ මං එහෙම නෑ. මමද අයිටම් එක. රෙඩි ඩියම් මයික් රෙඩි. මයිට් නෑ. පොට්ටයට ඉන්නේ. ඒ මට කොහෙද මම පොට්ටේ. සොරි මයි බෑඩ් ඒ අරු කන්නේ මට ඉන්න දී. පොට්ටේයි තට්ටේ සොරි නෑ පොට්ටේ මයික් පොඩ්ඩක් කැඩි කරගත්ත නම් නරක සවුන්ඩ් එක. ඇහෙන අඩුයි. වඩිද? අඩවන් ගමක. ඒ මට පේන්නේ නෑ බං. මේ කවරය මෙතන ඉන්න. ඒ එක්ක මම මේ කොනාද කරන්නේ අයියෝ අරුට ඇහෙන්නේ නෑ බං. what the fuck nigga අයියෝ what the fuck petrol can වදී අයිස අනේ අහලේ දෙයා ඩෙවිල් මොඩ් එකේ ඉන්නේ. කොහමද ගත්තේ? මේකද මගේ ගත්තේ. දෙයා ඩෙවිල් මොඩ් එකේ ඊ what the fuck ඒ අතක අයියෝ කද කරන්න ඕන හැම මොහොතකම මචං ඒ මට පේන්නේ නෑ බං. මේකේ කට රණ්ඩුව ගන්නකෝ ෆක් නියෝ ඒ සසි මේ මන් දන්නවා උඹට කරන්න බෑ උඹට මාව ඇහෙනවා කියලා හරියද? මොනවාද කරන්න තියෙන්නේ මට මෙලෝ මේ මූට මේවා කරාම මට මොකද්ද කපන්න ඕනේ කියලා මට පේන්නේ නෑ බං. එක මට වැඩි හොඳට වැඩ කරනවා දැක්කම මගේ හිත නෑ වැඩ කරන්නේ කොහෙද අයියෝ බං. පොට් එක මට වැඩි හොඳට වැඩ කරනවා මේ බීරියට කන්න හෙන්නේ ඌයි කියපන් ඉක්මනට. මම දන්නේ මෙච්චරයි බෝම්බ බෝම්බේ පුරයි. අර බැනුවල් එක තියාගෙන පහ මොකද්ද? නවත්තන්න කතිරේ මොකද්ද? අයියෝ අනේ අම්මෝ. මට කතා කරන්නත් බෑ හරිද? ඔබන් අයියෝ මට හෙන මාතලක මං කියන්නද? මම වෙන්න අන්දයා. මම බීර. හරි ඔයා බීරි එකා වෙන්න. ඕකේ අතින් මොකද්ද පෙන්නන්න තියෙන සීන් එකක් තියෙන්නේ. රෙඩි දෙන්නකෝ. සෝරි හරි දැන් බලන්න. හරි මට ඇහෙන්නේ නෑ උඹලා දැන්. හරි මොකද්ද බං කරන්න තියෙන්නේ? ඔබ ගණි මැනුවල් බුක් එක කවුද? එතන ඊ ගණි. මොන වයර් එකද කපන්න ඕනේ කියන්නේ? කොළ එක තියෙනවා කහ එක තියෙනවා. මේ මුට පෙන්නන්නේ කොහොමද දැන් මම එතකොට? උට ඇහෙනවනේ මං කියන එක. මොකද්ද? කියපන්. වටේ බලන්න එපා මං කියපන්. අයියෝ. අනේ සුසන්ත. කවුද බීරට ඉන්නේ සිරාවට? එපා ඔබ මොකුත් ඔබන්න එපා. අන්දයා. එපා. එපා මුකුත් කරන්න එපා. දෙක කියන්නේවන් අර නෑ එහා පැත්තේ. එහා පැත්තේ. මේ මම අන්දයට කතා කරන්නේ. දෙක මොන පාටද බං? පොඩි ඉන්න. හරි දෙක මොන පාටද? එක what the fuck? එක නෙමෙයිද? එක නෙමෙයි. එහෙනම් දෙක දෙක මොකද්ද? දෙක මොකද්ද? නාඩ පැන්නෑකෝ මං කැපුවා. යේ පොඩ්ඩ මම රතු කියලා කියන්න හැදුවේ මම කැපුවා මේ දෙවනියට තිබිච්ච එක. මයි මං අන්දයා. මම බීර ගොල්ලුව. හරි මයිට්ටයන් ඇස්පේන එක. උඹට කතා කරන්න බෑ දැන්ගේ. නෑ ඔබ දැන් මේ
කන් ඇහෙන්නේ නැති එකක් ගනි සසි මාරුවෙන් මාරුවට. ආ, මේක ලෙවල් එක වැඩි කරන්න බැරිද? බෑ නේ තාම බෑ. මම හිතන්නේ 3 දෙනා ඔක්කොම ඉවර කරන්න ඕනේ දන්න. හරි. නෑ විතරයි. හරි. දැන් ඔයාලා මට ඇහෙන්නේ නැහැ. හරිද? අරු කියපම් පාට මම මුට කියන්නම් පාට. හරිද? මේ ඔබ කොබන්න එපා වැරදිද වැරදි කියපුණොත් කියලා වෙනවා. මේ මට දැන් කවුද එන්නේ? මොකද්ද පාට කපන්න ඕනේ? සසි ඉන්නේ ඇයි ඉමෝට් දාලා පෙන්නන්න. ඉමෝට් මොන පාට? ඒ කොහොමද මේක? සසි අහපන්කෝ. සසි මම එනවනේ. ලස්සන ලොකේෂන් එකක්. ඊ තප්පර 57යි. හරි අරු කැපුවා වැරදි එක. W ඒ කොහොමද හොයාගන්නේ? ඈ ඒ ගයිඩ් එකේ තියෙන මෙලොමගල තේරෙන්නේ නැහැ ගයිඩ් එකේ තියෙන මේ මොකද්ද කියලා තියෙන සීන් එකක් තියෙන එක අංක 3 4 එහෙම සීන් එකක් තියෙනවා 3 4 කපන්න වගේ සීන් තුන්වෙනි පාටේ 4 වෙනි එක වගේ වයර් එක 4 තුන්වෙනි පාට එහෙම සීන් එක මොකද්ද බයි ආයි රෙඩි දාපන්කෝ බලන්න කවර මූ කැපුවනේ බං මෝඩය වගේ ඕ මූහ පිස්සේ රෙඩි හරි මේමයි දැන් තියෙනවා මෙතන වයර් තුනක් තියෙනවා නිල් කොළ රතු හරිද දැන් ඔතන බලන්න මොකද්ද ඔය ඉරි කැලි වලින් පෙන්නලා ඇති තුන්වෙනි එකේ හතර හරි ඕමෝම පෙන්වන්න හිතුවා මට පාට කියන්න මෙතන නිල් එක තියෙනවා කොළ එක තියෙනවා රතු එක තියෙනවා මේ පාට තුන තමයි තියෙන්නේ අපි විනාඩියක් තියෙනවා ටයිම් එක එක තියෙනවා කොලේක තියෙන රතු ඕන පාටද උඹේ බෝක අත ගහන්න දිනවා මෝඩම ඊට අත ගහන්න එපා උඹට ඇඟිල්ල ගහන්න එපා ඔක අස්සට යහුත්ත මෝඩමයි. අයියෝ ඔගේ කපපන් මේ නිල් එක කප්පන් නිල් එක නිල් එක අන්න ඒක. කියලා කියපන් පකෝ පාට පේන්නේ. අන්න ඒක කපා මේකද? දෙක කපපිය තප්පර 24යි වැරදි දැන් ඉවරයි පුතේ කියන්න කලින් කපල ඉවරයි අඩු මට තාම තේරුන්නේ නැහැ බයි උනාට දැන් මම ගයිඩ්නස් එක යන්න හරි ආ මාරු වෙන්න මට තේරෙන්නේ මම එතකොට හරි හරි ඔයා මට පාට ටික කියන්නේ නැහැ තියෙන හරි මං කියන්න රෙඩි දෙන්න දැන් කොයි පැත්තටද කියන්න ඕනේ එහි ඉඳන් මෙහෙටද මෙහි ඉඳන් එහෙටද මෙහි ඉඳන් එහෙට ඕකේ හරි සසි මෙහායි පාටවල් තියෙනවා කහ පාට තියෙනවා කොළ පාට තියෙනවා නිල් පාට තියෙනවා රතු පාට තියෙනවා හරිද නිල් පාට ලයිට් එක පත්තු වෙලා තියෙනවා ඉතින් නිල් පාට ලයිට් එක මොනවද දන්නේ කොහොමද නිල් පාට ලයිට් එක පත් වෙලා තියෙනවා ඒ උඹට ඊයෝබල ඉමෝට් දාන්න පුළුවන් අංකවලට හැර ඉමෝට් එකක් ජල බලහම් පොඩ්ඩ එක ඉමෝට් තියෙනවා උඹ ඔබන්න එපා අත තියන ඉන්න හංගු කෝබන්නේ ඇර මූට අසානෙබ මේ බලා වෛර තුල්ලනවා ඔයියෝ දෙකද දෙක ශුවර්ද දෙක එහ පැත්ත එක අන්න එක පයි එකව අඩු මම දැගිලි දික්කර දැක්ක නැද්ද එළියට මාව එන්නේ මම දැගිලි දික්කර 3 කියලා අයියෝ හරි මෙහෙමයි හරිද ඊ පරර ඈතකී රතු පාට කොල්ල පාට නිල් පාට තියෙනවා ලයිට් එක කහ පාට මේ ඉන්න අන්දෙක් මේ ඉන්නේ ගොළුවෙක් මම බීරෙක් නෙමෙයි හැරදීනේ ඔය ඇඟිල්ල එක තැනක තියා ඉඳහම් බං ආසහන් එකද කියන්නේ එකද එකනේ අයි මොඩ්ද අර දෙකද කියන්නේ දෙක 3 4 හතරද
නැද්ද එකද එකලු බං එක ඕක කපහම් බල අඩෝ හරි වගේ බං උඹට එක කියන්න එකතු කරන්න මොකදයකෝ ඉතින්ම උඹ කිය පෙන්වතුව එක කියලා කම්ෆර්ම් කරන්න පෙන්නුවේ 4ක් ඇත්තෙත් නෑ අරු 4ලු. පෙන්නගෙන යනවා ඒකයි ආයම ඊට පස්සේ අර ඉමෝට් එක දාපන් අර හරිය පෙන්නන එක දෙන්න හාල්ල රෙඩි දන්න දන්න හොඳ ඉමෝට් එක කිනාං හරි ආයත්තර සුපුරුදු සෙල්ලම කරමු මේ ඉන්නේ අන්දෙක් මේ ඉන්නේ ගොළුවෙක් මම බීවෙක් මේ ගොල්ලුව කරන්න පොත කියවන එක හැබැයි ඌට කියෝලා ඒක අපිට කියන්න විදියක් නැහැ ඔයා කොහොමද කතා කරන්නේ හව් ඊමුණේ කොහොමද ඉනිවේ උඹන්ගේ පෙන්නනකොට කියහන් මේ ඉන්නේ අන්දයගේ වැඩේ වය රත බල්ලා කද්දේ කරේ අරු නිකන්ගේ බුවබං මේ පාට කියන්න නැතුව මං කොහොමත්තොර කියන්න මොකක්ද කපන්න ඕනි කියලා නොයෝ ඩිස්කෝඩ් එකෙන්නුත් කිය පාට කියහන් කියලා ඩිස්කෝඩ්ඩෙන් දීවේ ඔවයකෝ හරි කියා අපට මේ පර 4ක් තියෙනවා අර හුත්ත මැදැගිල්ල පෙන්නවා අම්මෝ මේ හරි කොහමරි පළවෙනියට කොල්ල තියෙනවා දෙවනියට කහ තියෙනවා තුන්වෙනියට රතු තියෙනවා අන්තිමට නිල් තියෙනවා මොන මේක අයියෝ ලයිට් එක බල්ලෝ ලයිට් එක මොන එකද එතරික්මට කියන්න පුළුවන් මොනා කරන්න බැරිද ඒවා මොනාද පකෝය පෙන්නන්නේ මේ මෙතන කොල්ලු ගහන්න බෑ අනිත් ඒවා කොල්ලොන්ට ආස නැහැ ඇඟිලි දෙකක් ජොයින් ගහන්නේ ඔය මැද ඇඟිලි පෙන්නන්නේ කියපන් මොන එකද හුකන්නෝ දෙවෙන ප්‍රශ්නය හතරලු නෙමෙයි බං පිපුරුවන්නේ මම කිව්වෙත් නෑ මේක මේ පාට කියව වැරදි දෙපාරක් කියපන් මට අර ලයිට් එක බල ලයිට් එකක් තියෙනවා ඔව් ඔය ලයිට් එකත් ඕනේ පිස්සු පාට දෙපාරක් කියපන් මං අර ඇඟිල්ල නිකන් කරකෝනා වගේ පෙන්නන්නේ ආයෙ කියපන් කියන ඉමෝට් එක බා මූ කොල්ලෝ මේ අහපන්කෝ ඔව් බං මෝදානි මෝට්‍රල්ට හිනා යනවා බං මැද ඇඟිල්ල පෙන්නවා ඇඟිලි දෙකක් එක ළඟ කරකවනවායි ඒක කියන්නේ ආයෙ කියපන් කියලා කියන්නේ මේ දාලත් ඉවරයි හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් මගේ නම මයිට් නේට් ඉතින් ඔයාලා ප්‍රොබබ්ලි මාව දන්න ඇති කෙවියගේ යාළුවෙක්ින්ද ඉතින් අද මම මෝඩ කෙවියනේ පොට්ට කෙවියයි බීරි සසී මයි බෑඩ් ගොලු සසී එක්ක එකතු වෙලා බෝම්බයක් නිෂ්ක්‍රිය කරන්න යන්නේ. ඉතින් අපිට තප්පර 1යි නෑ සෝරි විනාඩි 1යි තප්පර 6ක්ම තියෙනවා. මම අරු කියන එක මූට කියන්නෙත් නෑ මූ කියන එක අරුට කියන්නෙත් නෑ. අන්තිම තප්පර 5ේදී තමයි මගේ තීරණය ගන්න. ඉතින් මේක මුන් දෙන්නටම ඇහෙනවා මට උන් දෙන්න කියන්නේ. ඕන පුක ප්‍රීතිය ශක්තියල මම දැන් හරියට. මූට ඇහෙන්නේ මුලින්ම අපිට තියෙනවා නිල් පාට ලයිට් එක පත්තු වෙනවා. එතකොට කොළ පාට එක මුලින්ම රතු ඊට පස්සේ නිල් පාට එක කහ පාට එක රතු පාට එක නිල් පාට ලයිට් එක පත්තු වෙනවා හරිද ඔන්න ආයි කියනවා මුලින්ම කොළ පාට වයර් එක දෙවෙනියට නිල් පාට වයර් එක තුන්වෙනියට කහ පාට වයර් එක හතරවෙනියට රතු පාට වයර් එක අන්තිමට නිල් පාට ලයිට් එක පත්තු වෙනවා අඩෝ මට වර්ණන්දතාවයද කොහෙද බං මට පාට පේන්නේ නැත්තේ දෙක කපන්නද නෙමෙයිලු බං පකෝ අයියෝ කියනකන් ඉන්න බා පාටත් දෙක පාට දෙනවා උඹ හරියන්නේ බීරට මම තමයි හරියන්නේ බීරට